වෙනද වගේම අදත් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ අපේ ඩුබායි කතාව. කොහොමද ජොබ් එකක් හොයාගත්තේ, ඒ වගේම මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්න උනේ, ඒ වගේම කවුරු හරි කෙනෙක් ඩුබායි ජොබ් එකකට එන්න සූදානම් වෙලා ඉන්නවනම් මොන විදිහටද එයා ලෑස්ති වෙලා එන්න ඕනේ කියන එක. මම ඉස්සෙල්ලාම කියන්නම්කෝ අපි ආපු විදිය. අපි ආවේ විසිට් වීසා එකකින්. ඉතින් විසිට් වීසා එකකින් ඇවිල්ලා තමයි අපි ජොබ් එක හොයාගත්තේ. ඒ වගේම මම ඔයාලට කියනවා, ඔයාලට ආවල ෂුවර් නම් ඒ කියන්නේ ඔයාලට ඇවිල්ලා තනියම ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් කිසිම කෙනෙක්ට සල්ලි දීලා එන්න එපා. මොකද මම එහෙම කියන්නේ මගේ අත්දැකීම් වලින්. ඒක නිසා කිසිම කෙනෙක්ට සල්ලි දීලා එන්න නැතුව ඒ සල්ලි ටික ඔයාලගේ අතේ තියාගෙන මෙහාට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලා ජොබ් එකක් හොයාගන්න. විසිට් වීසා වලින් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න බැරි නෑ. හැබැයි ඔයා හිතන තරම් මේක ලේසිත් නෑ. ඒ වගේම ඔයාගේ කැපවීම, උනන්දුව, උත්සාහය සහ ඔයාගේ ලක් එක මත ඔයාට හම්බ වෙන ජොබ් එක තීරණය වෙනවා. ඔයාලා ජොබ් එකකට ඇප්ලයි කරනකොට හිතන්න ඕනේ කාරණා තුනක් තියෙනවා. කියන්නේ ඔයාලා කරන වැරදි තුනක් තියෙනවා. මම මේ වැරදි තුන කියන්නම් මොනවාද කියලා. පළවෙනි එක තමයි ඔයාලා සැලරි එක 1000ත් 1300ත් අතර සැලරි එකකට ජොයින් වෙනවා. ඇත්තටම ඔයාලට ඒ ප්‍රමාණය මදි මෙහි ජීවත් වෙන කෙනෙකුට මෙහි ඉන්න තැනට පේමන්ට් එක කරලා, එතකොට ඔයාලගේ කෑම බීම වලට වියදම අයින් කරලා ඔයාලට ලංකාවට යවන්න මුදල් මදි වෙනවා. ඒක කවදාවත්ම කරන්න එපා. ඒ නිසා ඔයාලගේ සැලරි රේන්ජ් එකට හරියන ජොබ් එකක් හම් වෙනකන් ඉන්න. මොකද මෙහි වියදම වැඩි. ඒ කියන්නේ වතුර බෝතලේ ඉඳලා අපි ගන්න ඕනේ සල්ලි වලට. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔයාලා ජොබ් එකක් නැති වෙයි කියන බයට 1200ට 1300ට තියෙන ජොබ් වලට ජොයින් වෙන්න එපා. දෙවෙනි කාරණේ තමයි ඔයාගේ ෆීල්ඩ් එකෙන් පිටපනින්න එපා. මොකද ඒක ඔයාගේ ෆියුචර් එකට හොඳ නැහැ. ඔයා දැන් ලංකාවේ හොඳ ජොබ් එකක් කරනවා, ඔයාට හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ තියාගෙන ඔයා රට ඇවිල්ලා අපි රට එන්නේ මමත් කරපු වැරද්දක් ඒක. මමත් රට ආවේ මට හම්බෙන ඕනම ජොබ් එකකට යනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ මම හිතුවේ නැහැ මගේ ක්වොලිෆිකේෂන් වලට ගැලපෙන මගේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හම්බෙයි කියලා. ඒ නිසා මමත් හිතාගෙන ආවේ මට හම්බෙන ඕනම ජොබ් එකකට මම යනවා කියලා. හැබැයි මගේ වාසනාවට මට මගේ ෆීල්ඩ් එකේම ජොබ් එකක් හම්බුණා. මම ඔයාලට එහෙම ඔයාලගේ ෆීල්ඩ් එකෙන් පිටපනින්න එපා කියපු හේතුව තමයි ඔයා ලංකාවේ හොඳ ජොබ් එකක් කර ඉඳලා ඔයා මෙහි ඇවිල්ලා වෙන ජොබ් එකක් කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එක මාරු වෙනවා. එතකොට ඔයා හිතන්නකෝ මෙහි ඔයා අවුරුදු 2ක් 3ක් මෙහි ඉඳලා සල්ලිත් හම්බ කරගෙන ආපහු ලංකාවට යනවා. ඒ ලංකාවට ගියාට පස්සේ ඔයාට ආය ඔයාගේ ෆීල්ඩ් එකේ ජොබ් එක කරන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ ෆීල්ඩ් එකේ ජොබ් එක හොඳ පොසිෂන් එකකට යන්න බෑ. මොකද ඔයාට එක්ස්පීරියන්ස් නැහැ. ඔයාට ගොඩක්ම වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි මෙහෙ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ෆීල්ඩ් එකට රිලේටඩ් නැහැ. තුන්වෙනි දේ තමයි ඔයාලා දැන් විසිට් එකකින් එන්නේ. ඔයාලගේ ප්‍රධාන අරමුණ තමයි ජොබ් එකක් හොයාගන්න එක. ඉතින් ඒ නිසා ඔයාලා මේ රටට අඩිය දීපු වෙලාවෙ ඉඳලා රට බලන්න දඟලන්න එපා. මොකද ඔයාලගේ ප්‍රධාන ටාගට් එක ඔයාගේ ජොබ් එක. ඉතින් පළවෙනි මාස 1.5 ඇතුළතදී ඔයාට ජොබ් එකක් ඔයාගේ ෆීල්ඩ් එකට ගැලපෙන, ඔයාට සාමාන්‍යයෙන් හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හොයාගන්න try කරන්න. ඒ වගේම ඉස්සෙල්ලාම ආපු ගමන් ඔයාගේ ෆස්ට් ජොබ් එකේදී සැලරි එක ලක්ෂ 7-8 හම්බෙන ඒවා හොයන්න එපා. මොකද එහෙම ඒවා හම්බෙන්නේ නැහැ. ලක්ෂ 7-8 නෙවෙයි 10-12 වුණත් ගන්න පුළුවන්. හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. මට මගේ පළවෙනි ජොබ් එක හම්බුනේ ඉන්ඩීඩ් හරහා. මම CV එක ගොඩක් කම්පැනිස් වලට දැම්මා. දාලා තමයි මට පළවෙනි කම්පැනි එකෙන් ඉන්ටර්විව් කෝල් කරලා ඊට පස්සේ මට ජොබ් එක හම්බුනේ. ඒක ෆ්‍රේට් ෆෝවර්ඩින් කම්පැනි එකක්. දෙවෙනි එක ලයින් එකක්. ඒකත් මට හම්බුනේ ඉන්ඩීඩ් හරහා. ඔයාලා සාමාන්‍ය සැලරි එකක් ගන්න ජොබ් එකේ ඉන්නවා නම් ඒ ජොබ් එකේ ඉඳලා ඒ ජොබ් එකෙන් රිසයින් වෙලා තව ජොබ් එකක් හොයන්න එපා. ඒක ඔයාව අමාරුවේ වැටෙන වැඩක්. ඉතින් ඔයා ජොබ් එකේ ඉන්න ගමන්ම ඔයාට නිවාඩු හම්බ වෙනවනේ, ඔයාට ඇනුවල් ලීව්ස් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා ඔයා ජොබ් එකේ ඉන්න ගමන්ම අනිත් ජොබ් එක හොයාගන්න. ඒක තමයි ඔයාට ඔයාව අමාරුවේ නොඇටි සෙකන්ඩ් ජොබ් එකකට, ඒ කියන්නේ සැලරි එක වැඩි ජොබ් එකකට යන්න පුළුවන් හොඳම අවස්ථාව. ඉතින් කවුරුම හරි කෙනෙක් UAE වලට එන්න හිතන් ඉන්නවනම් ජොබ් එකක් කරන්න ඔයාලගේ හීනේ
2026 අවුරුද්ද හැබෑවක් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.